කොහොමද යාළුවනේ? ඔන්න අදත් ඔයාලා හැම්ස්ටර් ශ්‍රී ලංකා YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් වටිනා වීඩියෝ එකක් අරන් ආවා. ඔන්න අද අපි කතා කරන්න යන්නේ හැම්ස්ටර් කෙනෙක් වා ගෙදරට ගේන්න කලින් ඔයා දැනගන්න ඕන කරුණු ගැන. මේ හැම්ස්ටර් රොඩෙන්ට් කුලයට තමයි අයත් වෙන්නේ. මෙයාලගේ වර්ග දැනට 19 ලෝකේ පුරා වර්ග 19ක් විතර දැන් වාර්තා වෙලා තියෙනවා. මෙයාලා රාත්‍රී කාලයේ තමයි වැඩියෙන්ම ක්‍රියාශීලී. ඒ ඉන්න මෙයාලා නොක්ටර්නල් සත් විදියට තමයි ගණන් ගන්නේ. මේ පුළුන් බෝලයක් වගේ ඉන්න හැම්ස්ටර් ධාන්‍ය වර්ග, පළතුරු හා කොළ ಜಾති තමයි ආහාරයට ගන්න. මෙයාලා සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙනකොට ගස්වල මුල්, කෘමීන්, පොඩි පණුවන් වගේ දේවල් තමයි ආහාරයට ගන්න. මේ කතානායකයා වෙන හැම්ස්ටර් වර්ග වලින් ප්‍රසිද්ධ මහා ගෘහාශ්‍රිතව ගොඩක් බලා ගන්න ඉන්නේ සිරියන් හැම්ස්ටර්, ඩ්‍රොප් හැම්ස්ටර්, වින්ටර් වයිට් හැම්ස්ටර්, ගෝල්ඩන් හැම්ස්ටර් වගේ අය තමයි. මෙයාලට විශේෂ හැකියාවක් තියෙනවා. මෙයාලට චීක් පොකට්ස් තියෙනවා. ඒ කියන්නේ මෙයාලගේ කම්බුල් වල මෙයාලට කෑම තියාගන්න පුළුවන්. එහෙම තියාගෙන යාලට දිගු දුරක් ගමන් කරන්න එහෙම පුළුවන්. ඒකට මෙයාලව ගේනවා නම් ටැංකියක් හරි කූඩුවක් හරි තියෙනවනේ. ඒකට වඩාත් සුදුසු ටැංකියක් තමයි. විදුරු ටැංකියක්. එතකොට ඒක හැම්ස්ටර් ජෝඩුවකට අඩි 2ක වගේ ටැංකියක් හොඳටම ප්‍රමාණවත්. වගේ මෙයාලට බෙඩින් එකක් ගන්න නම් ටිෂු කොල්ල නැත්නම් ලී කුඩු දාලා පුළුවන්. මෙයාලට හැම්ස්ටර් වීල් එකක්, හැම්ස්ටර් ටොයි එකක් දාලා මෙයාලා නිරෝගීව සතුටින් තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙයාලට හයිඩින් ස්පොට් එකක් තියන්න පුළුවන්. ඒ වගේම එයාට හැම්ස්ටර් වෝටර් බොටල් එකක් තියන්න පුළුවන්. වගේ මෙයාලට කන්න හොඳ නැති කෑමක් තියෙනවා. මෙයාලට සීනි අධික ආහාර, චොකලට්, ලුණු ඒවා කන්න හොඳ නැහැ. වගේ මෙයාලට ට්‍රීට් එකක් විදියට දෙනවා නම් බිත්තර මස් තම්බල දෙන්න පුළුවන්. මේක පොඩි සුළු ප්‍රමාණයක් තමයි දෙන්න ඕනේ. ඔයා මේ වෙනකම් මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇතිනේ. එහෙනම් මට සපෝට් එකක් දෙන්න මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තව ඉදිරියට ඔයාලට ඕන දේවල් හැම්ස්ටර් බ්‍රීඩින්, හැම්ස්ටර් කෙයාරින් තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. Thank you for watching.